අයිබෝන් යාළුවනේ අද ගෙනාවා ස්පෙෂල් වීඩියෝ එකක් මේ 3D printer එක Ender 3 මම මේක ගත්තේ අවුරුදු 7කට විතර කලින් ඊට පස්සේ ටිකක් යූස් කරලා සෑහෙන කාලයක් නිකන් තියලා තිබ්බා මුකුත් කරන්නේ නැතුව පැත්තකින් දාලා. එතකොට මේකේ ඩස්ට් එහෙම ගොඩක් බැඳිලා මේ දැන් පවර් සප්ලයි එකත් අවුල් කියලා තමයි හිතෙන්නේ වයර් එකත් කපලා දාලා. කොහොම හරි මේ 3D printer එක හොඳට සර්විස් කරලා පවර් සප්ලයි එකේ ලෙඩේ හදලා ආයෙමත් ජීවිතයක් දෙමු මේ Ender 3 අපේ 3D printer එක. මේක මම පිහදාලා ගත්ත දැන් එළිය තියලා මම මේ වීඩියෝ එක දාන්නම්. මේකේ x axis එක වැඩ කරනවා හොඳට. y axis එකත් වැඩ කරනවා. මගේ මේ magnetic plate එක hotbed එකට එන plate එක. ඒ වගේම මම මේකට මේ glass blade plate එකකුත් ගෙනල්ලා තිබ්බා. Creality Ender 3 එකට glass plate එකක් ගෙනත් තියලා තිබ්බා. ඒකත් තියෙනවා ඉතින් තාම. ඊට පස්සේ මේ y axis එකත් වැඩ කරනවා. ප්‍රශ්නයක් නෑ වගේ උනට මෝටර් එහෙම චෙක් කරලා බලමු. x axis එකත් වැඩ කරනවා. z axis එක තමයි මේ උඩට පල්ලෙහාට යන එක. ඒකත් මෝටරේ නම් හොඳයි වගේ. අපි ඒකත් චෙක් කරලා බලමු කොහොමද කියලා. මෙන්න මේ පවර් සප්ලයි එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පවර් සප්ලයි එකේ වයර් එක කපලා සීන් එකක් තියෙනවා. ඒක පවර් සප්ලයි එකේ වයර් එක කපලා තියෙනවා. මේක තව ටිකක් මේ මෙතන තියෙනවා මේ ෆීඩර් එක. ෆීඩර් එක කොහොමද කියලා ඒකත් බලලා මේකේ hot nozzle එකයි එතන තියෙන cooling fans එහෙම කොහොමද කියලා අපි ඒවත් check කරලා controlling කොහොමද controlling මම මෙතන දාලා තිබුණා print කරලා 3D printer එක මේ 3D printer එකක් කරලා මේ cover එකක් ventilation cover එකක් මෙහෙම උඩින් cover වෙන්න cover වෙලා මේ පැත්තෙන් විතර ventilation වෙන්නේ ඒක ඒව එහෙම කඩලා ගිහිල්ලා තව මේ control එකේ පිටිපස්සෙන් 3D print කරලා මේ පොඩි cover එකක් ඒකත් දාලා දෙවන පෙට්ටියක් වගේ ඒකත් කඩලා ගිහලා කෑලි කුඩු තිබුණේ මේ ඉතින් ඒක ඔක්කොම මම අයින් කරා මේ කෑලි තාම තියෙනවා මේක ගලවලා ක්ලීන් කරලා අපෝ ජීවිතයක් දෙමු මේකට. හරි යාළුවනේ අපි දැන් එනවා මෙතන තියෙනවා මේ පවර් සප්ලයි එක කනෙක්ට් කරලා තියෙනවා 3mm ඇලන් කී දෙකකින්. අපි ඒක ගලවලා පවර් සප්ලයි එක එළියට අරන් බලමු. පවර් සප්ලයි එකේ මේ කෝඩ් එකක් නැහැ. කෝඩ් එකක් දාන්න ඕනේ. ස්විච් එක නම් හොඳයි වගේ. අපි චෙක් කරලා බලමු. 3mm ඇන දෙක ගලවගත්තා. ස්ක්‍රූස් දෙක කොහේ පරිස්සමට තියන්න ඕනේ. anthony wire දෙක කපලා දාලා මොකක් හරි එකට කනෙක්ටර් එක ගන්නදී ඒකයි සීන් එක. ඔය සමහර වෙලාවට ඔය කියන්නේ මේ අටුව කඩලා පුටුව හදනවා කියලා. අන්න ඒ වගේ වැඩත් ඉතින් කරනවා මම ඉඳලා හිටලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඉතින් මේ වෙලා තියෙන්නේ. හරි. මොකක් හරි එකට හදිසියකට කනෙක්ටර් එක නැතුව ඊට පස්සේ ගන්නවා කියලා හිතාගෙන ගලවලා කපලා අරගෙන කනෙක්ටර් එක අරගෙන මොකක් හරි වෙන එකට හයි කරලා right so මේක 230 වලට select කරලා තියෙනවා 115 වලටයි 230 වලටයි වෙනම පාවිච්චි කරන්න පුළුවන් switch එක මෙතන තියෙනවා. ඒක දැන් 230 වලට select කරලා තියෙන්නේ right. අපි බලමු මේක නම් මොකද වෙලා තියෙන්නේ කියලා. on කරලා බලමුකෝ supply යනවාද කියලා. okay මෙහෙම හැම access එකකම තියෙනවා මේ micro switch පොඩි මයික්‍රෝ ස්විචස් තියෙනවා මේකේ. හැම 3D print එකකම තියෙනවා.
අපි මේ මයික්‍රෝ ස්විච් එකමත් ඔක්කොම චෙක් කරමු. මේක තියෙන්නේ x axis එකට, මේක තියෙන්නේ z axis එකට. ඊට පස්සේ පිටිපස්සේ එකක් තියෙනවා මේ පිටිපස්සේ එක තියෙනවා මේ y axis එකට. අපි මේවා හැම ක්ලීන් කරලා අරගෙන සර්විස් කරලා බලමු එන. මොකද වෙන්නේ කියලා. මේ දූවිලිම ගොඩක් තියෙන තාම. ඒවත් ක්ලීන් කරලා බලමු. රයිට්. හරි යාළුවනේ, දැන් අපි මේ කන්ට්‍රෝලින් ඩිස්ප්ලේ එකයි කන්ට්‍රෝල් එකයි තියෙන ඩිස්ප්ලේ එක ගලවලා එතන පොඩි ස්විච් එකක් තියෙනවා. බලමු කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන කෑලි මේ මම අර මේකට දාපු කවරේ කෑලි. මේක කනෙක්ටර් එක ගලවගමු. right. corrosion එහෙම තියෙන පාට බලන්න ඕන. වතුරවත් ගිහලා සෑහෙන සුද්ධ කරගන්න ඕන. right. මෙතන සුද්ධ කරලා එමිට ඉඳලා පොඩි වැකුම් ක්ලීනර් එකක් තිබ්බනම් හරියටම හරි මේකට. ඒකෙන් මෙහෙම අපි ටිෂු එකක් දාගමු. හරි. දැන් මේක පැත්තකින් තියලා මේක සුද්ධ කරගමුද? අනිත් එක බලමු. right. හම්බුණා. අපි කන්ට්‍රෝල් සෙක්ෂන් එක ගලවමු. මෙතන පිටිපස්සේ තැනක් තියෙනවා. ඒක ගලවන්න අපි මේක මෙහෙට දෙන්න ඕනේ. right. केबल टाई वरदिना को डाइट में जाना वाओ कौन देगी थी ना तोते शश පොඩි ෆෑන් එකක් තියෙන්නේ. ෆෑන් එකේ ක්ලිප් එක ගලවගත්තා. මෙතනින්ම ගලවගමු.
තව කොහෙද තියෙනවා මවුන්ට් කරලා. යටින් තියෙනවා. පේන විදිහට නෑ කෑනේ තියෙන. yes කෑනේ තියෙන යටින්. මේ හැම කනෙක්ෂන් එකම ගහලා තියෙනවා මොන ඇක්සිස් එකද මොන ස්විච් එකද එහෙම කියලා. හින්දා අපිට බය වෙන්න දෙයක් නැහැ. අපි මේක ගලවලා බලමු. ඒ වගේ මේවල හොට් ග්ලූ වලින් දෙහෙත් දාලා දෙන්න. මේවත් කරගෙන ගලවන්න. හොට් ග්ලූ දාලා දෙනවා. හොට් ග්ලූ දාලා කනෙක්ටර්ස් ඔක්කොම අලවලා තියෙනවා. power supply එක මේ රතු පාට එක රතු පාට කනෙක්ෂන් එක මේ එක්ස්ට්‍රූඩර් එකට යන එක. ඊට මේක එක්ස්ට්‍රූඩර් එකේ ෆෑන් එක මම හිතන්නේ. මේක බෙඩ් එකට යන එක බෙඩ් හීටර් එකට. බලමු. Maybe power supply. Right. කොහොමද තත්ත්වය? කොහෙතන කොට දා ගන්න පුළුවන් නේද? try එකක් දීලා බලමුනේ. connections ටික මෙහෙම තියලා මෙතන අස් කරගමු. केबल रिबन केबल गलगत्ता पොඩ්ඩ උඩින් සුත්ත කරගත්තා. දැන් අපි PCB එක ගලවලා බලමු මොකද තත්ත්වය කියලා. ඔක්කොම හොඳට ක්ලීන් කරලා මේ රීෆ්ලෝ කරන්න වෙනවා. හරියන්නේ නැති කේස් එකක් වගේ තියෙනවා. SD card readers එක මාරු කරන්න විතරක් නෑ. port එකයි. මේ micro USB port එකයි SD card එකයි සමහර මාරු කරන්නත් තාතාවය නැත්තේ. මේ ඔක්කොම හොදන්න වෙනවා හොඳට. එහෙනම් යාළුවනේ මේ Ender 3 3D printer repair series එකේ ඊළඟ වීඩියෝ එක මේ SMPS power supply එක diagnose කරලා repair කරන එක.
මේ සීරීස් එක ෆලෝ කරනවා නම් සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකොන් එක ක්ලික් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ආයුබෝවන්.